සුබ දවසක් හැමෝටම. ඉතින් අද අප්‍රේල් මාසේ 21 වෙනිදා ලංකාවේ අපිට අමතක නොවන දිනයක්. මීට අවුරුදු 6කට උඩදී තමයි ඒ පාස් පුරහරය සිද්ධ වුණේ. ඉතින් ඒ වගේ දිනයකදීම අපේ පාප්තුමාත් අද ස්වර්ගස්ථ වුණා කියලා මේ අපිට නිවේදනය කරලා තියෙනවා. ඉතින් තාම ඉතාලියේ රජය විසින් කිසිම දෙයක් තාමට මට ආරංචි නෑ මොනවාද ඒ සම්බන්ධ ඒගොල්ලන් ගන්න පියවරවල් කියලා. මට උන්වහන්සේව මේ ඉතාලියට ආවට පස්සේ වතිකානුවට ගිය දෙපාරම මට උන්වහන්සේව දැක ගන්න හම්බුණා ටිකක් දුරින් හරි. ඉතින් ඒක මම ලබපු ලොකු භාග්‍යයක් කියලා මම හිතනවා. අපි හැමෝම ගොඩක් දන්නවා, විශේෂයෙන් ඉතාලියේ ඉන්න ගොඩක් අය දන්නවා උන්වහන්සේ විශේෂයෙන් මේ රටට අනවසරයෙන් ආපු අය වෙනුවෙන් ගොඩාක් මැදිහත් වුණ කෙනෙක්. විශේෂයෙන්ම දිලිඳු අය වෙනුවෙන් ගොඩාක් මැදිහත් වුණ කෙනෙක්. ඉතින් අපි දන්නේ දැන් ඊළඟට එන පාප වහන්සේ කොයි විදිහට මේ දේවල් පාලනය කරයිද කියලා. මා දන්නා විදිහට අපේ ප්‍රැන්සිස් පාප වහන්සේට ලැම්බෝගිනි ආයතනයේ ලැම්බෝගිනියක් ලබා දුන්නා. ඒ ලබා දුන්න වෙලාවේ පවා ඒක විකුණලා ඒ සල්ලිත් දුප්පත් අසරණ මිනිසුන් වෙනුවෙන් වියදම් කරා. මම ඩුබායි වල ඉන්නකොට එමිරේට්ස් වලට උන්වහන්සේ ආපු වෙලාවෙත් උන්වහන්සේට එන්න තිබ්බා ලෝකෙ තියෙන හොඳම වාහනකින්. ඒත් අර කියා සෝල් කියන වාහනින් තමයි මම ගොඩක් වෙලාටම දැකලා තියෙන උන්වහන්සේ නිල රථයේ විදිහට පාවිච්චි කරනවා. ඉතින් ඒකෙන් තමයි ඩුබායි වලටත් උන්වහන්සේ කියන්නේ එමිරේට්ස් වලටත් ආවේ. මහජන ගෞරවයේ පිණිස අරගේ දේහ තියෙනවා. ඉතින් කොහොමට ඒ සම්බන්ධව මට යන්න අවස්ථාවක් තියේද යන්න පුළුවන්කම කියන්න දන්නේ නැහැ. ඉතින් ඊළඟට පාපවංශ කෙනෙක් තෝරාපත් කරගන්න එක ගැන මම දන්න විදිහට දැනට කාදිනල් වරුන් 138ක් පමණ ඉන්නවා. ඉතින් ඒකිනොත් 120ක් විතර තමයි ඒකට සුදුසුකම් ලබන්නේ. මොකද ඊතුරු අය ඔක්කොම 80 අවුරුදු 80ට වඩා වැඩි. ඉතින් අවුරුදු 80ට වඩා වැඩි කට්ටියව මන් දන්න විදිහට මේ ඡන්දෙට මේ ගන්නෙ නැහැ. ඉතින් පාපවංශ කෙනෙක් ඊට පස්සේ තෝරාපත් කරගත්තට පස්සේ වතිකානුව මගින් සුදු දුමාරයක් පිට කරනවා. ඒ කවුළුව මගින් එහෙම පත් කරගන්න බැරුව ගියොත් කළු දුමාරයක් පිට කරනවා. ඉතින් ඒක ඇතුළේ ලොකු ප්‍රොසීඩර් එකක් තියෙනවා. මොකද ඒ ඡන්දෙට පිටස්තර කිසිම කෙනෙක්ට යන්න බෑ. කිසිම දෙයක් අරගෙන යන්න බෑ. ෆෝන් එකක්වත් කිසිම දෙයක්. ඉතින් අපි බලමු මොකද මේ පාපවංශය ගැන විශේෂයෙන්ම අපි මේ රටවල් වලට ඇවිල්ලා ඉන්නකොට අපිට දැනෙන දේ උන්වහන්සේ විශේෂයෙන්ම දුප්පත් අය වෙනුවෙන් මේ රටට මේ වතිකානුව කියන්නේ වෙනම රාජ්‍යයක් වුණත් ඉතාලි රට ඇතුලේ මේක තියෙන නිසා උන්වහන්සේට ලොකු ගෞරවත්වයක්, උන්වහන්සේට ලොකු බලයක් ඉතාලිය තුලත් මට හිතන්නේ තියෙනවා. සරණාගතයන් මේ රටෙන් පිට කරන්න කොච්චර උත්සාහ කරත් ඒ හැම වෙලේකම උන්වහන්සේ ලොකු මැදිහත් වීමක් සිද්ධ වුණා. ඉතින් වැඩි විස්තර මම තව ගේන්නම් ඉස්සරහට ලැබෙන විදිහට අපි බලමු. ඉතින් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න, subscribe කරන්න, follow කරන්න. ඉතින් ඉතාලිය ගැන මම විස්තර ගොඩක් කියනවා. තව ලැබෙන news මම ගේන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. උන්වහන්සේගේ ආත්මය වෙනුවෙන් අපි හැමෝම යාඥා කරමු. ජෙසුවිට